කෑම එකේ පණුවෙක් ඉන්නවා කියලා යකා නැටෝ ජනප්‍රිය නිලේ නුවන්ගේ ලියනගේ දැන් කියන කතාව. නුවන්ගේ ලියනගේට එරෙහිව ඇවන්රා හෝටල් හිමිකරු CLT යයි. නිලය පණුව දාලා අපිව අපකීර්තියට පත් කෙරුවා හිමිකරු කියයි. ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනී නුවන්ගේ ලියනගේ පසුගියදා මීගමු ඇවන්රා ගාඩන්ස් හෝටලේ කලබලයක් ඇති කර තිබුණා. ඊට හේතුව වූයේ කෑම පිඟානෙහි පණුවකු සිටින බව පවසමින් හෝටල් කළමනාකරු ඇතුළු පිරිසකට බැන වැටී තිබීමයි. නමුත් හෝටල් හිමිකරු පවසන්නේ එම නිළිය විසින් හිතාමතා කළ ක්‍රියාවක් බවත් මෙය කිසිසේත් සිදුවිය නොහැකි සිදුවීමක් බවයි. නුවන්ගේ ලියනගේ ඒ පිළිබඳව පවසන්නේ මෙවන් කතාවක්. ඒකේ පණුවෙක් හිටියා. එහෙම නැතුව පණුව දාන්න මට පිස්සු කියලා හිතුවද? මේක විතරක් නෙවෙයි. පහුගිය දවස්වල ගොඩක් සිදුවීම් වෙලා තියෙනවා. මේක නීතියට ගිය එක හොඳයි. මිනිස්සු සල්ලි ගෙවලා එන්නේ පිරිසිදු කෑම වේලක් කන්න. යනුවෙන් ඇය පවසනවා.